රසම රසට ලස්සනම ලස්සන පාටට අඹ කරි එකක් හදමුද? මේක නම් හරිම රසයි. එන්නකෝ ඉතින් හදන විදිය කියලා දෙන්න. ඉතින් මේක හදන්න අවශ්‍ය වෙනවා අඹ. ඉතින් මම අද අඹ ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට මේක හදන්න උම්බල කඩ ටිකක්, කරපිංචා ටිකක්, ලූණු, සුදු ලූණු, රම්පේ, කුරුඳු මෙන්න මේ දේවල් ටිකත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මුලින්ම පෑන් එකක් ලිපේ තියලා පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අර උම්බල කඩ, සුදු ලූණු, රම්පේ, කරපිංචා, කුරුඳු මේ දේවල් ටික මේකට එකතු කරගන්න ඕනි. මේ දේවල් ටික එකතු කරලා විනාඩි 3-4ක් මේ දේවල් ටික හොඳින් තෙල් එකේ තෙම්පරාදු කරගන්න ඕනි. මේ ටික තෙම්පරාදු වුණාට පස්සේ අපි ඒ ටික පැත්තකට කරලා ඊළඟට මේකට අමු 3-5 කුඩු ටිකක්, ඒ වගේම ඔයාලගේ සැරානුව මිරිස් කුඩු ටිකක්, බැදපු 3-5 කුඩු ටිකක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකකුත් මේකට එකතු කරලා මේ ටිකත් විනාඩි 2ක් විතර කලවම් කර කර තෙල් එකේ හොඳින් බැද ගන්න ඕන. දැන් අපි මේකට හොඳින් සෝදලා පොඩි කෑලි වලට කපාගත්තු අඹ ටික එකතු කරගන්නවා. අඹ ටික එකතු කරලා මේක හොඳින් මේ දේවල් වල තැවෙන විදියට කලවම් කරගන්න ඕනි. කලවම් කරලා මේ තෙල් එකේ විනාඩි 10ක් විතර ගින්දර අඩු කරලා මේක ටිකක් වෙලා බැදෙන්න දෙන්න. මේ වෙලාවේදී ඔයා මේ අඹ එකට ඔයාගේ රස පදම අනුව සීනි ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් අඹ එක තැම්බෙන්න ඕනි ගානට මේකට ඔයා වතුර එකතු කරලා විනාඩි 20ක් 30ක් විතර හොඳින් උයාගන්න. ඉතින් මේ තියෙන්නේ මම අද හදාගත්ත රසම රස අඹ කරි එක. ඉතින් මේක හුඟක් රසයි. ඔයත් මේ විදියට හදලා රස කොහොමද කියලා මටත් කමෙන්ට් එකකින් කියලා තියන්න. ඉතින් ඔයාට මේ වගේ අලුත් රස රෙසිපි බලන්න ඕන නම් මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආදරේ.